पूजा वेवा मे महाभद्रकल्पये लोभ पहल विवदालाओ गौतम नमो බුදුරජාණන් වහන්සේ සියලු රාග ද්වේෂ මෝහ ධර්මයන් දුරු කළසේක විතරාගී වූසේක විත දෝෂී වූසේක විත මොහී වූසේක සියලු අකුසල ධර්මයන් ප්‍රහාණය කළසේක සියලු කුසල ධර්මයන් උපදවාගත්සේක සිත කය වචනය අතිශය පිරිසිදු කළසේක අමා මහ නිවන අවබෝධ කළසේක දෙතිසක් වූ මහා පුරිස ලකුණු ඇතිසේක අසූවක් වූ අනුව්‍යංජන ඇතිසේක අට්ඨෝත්තර සත වූ මංගල ලකුණු ඇතිසේක සවනක් සම්බුදු රැස් ඇතිසේක කේතුමාලා ඇතිසේක දසකාය බල ඇතිසේක චතු විසරද ඥාන ඇතිසේක ෂඩ්ඩසාධාරණ ඥාන ඇතිසේක දස බල ඥාන ඇතිසේක අටලොස්සාවේනික වූ ධර්ම ඇතිසේක චොද්දස බුද්ධ ඥාන ඇතිසේක තිසැත්තේ ඥාන ඇතිසේක සත්සැත්තේ ඥාන ඇතිසේක ගෞතම නම් වූ බුදුරජාණන් වහන්සේ අසම වනසේක අසම සම වනසේක අපටිම වනසේක අපටි සම වනසේක අපටි භාව වනසේක අපටි පුද්ගල වනසේක තිලෝවට
තිලකවනසේක තිලොවට එකම පිහිටවනසේක මොහදුරට ලහිරු මඩලවනසේක අනාතනාතවනසේක අසරණ සරණවනසේක දෙවියන්ට දෙවිවනසේක බඹුන්ට බඹුවනසේක කරුණාවට ආකරවනසේක මෛත්‍රී මූර්ති වනසේක ප්‍රඥාවට පිහිටාධාර වනසේක කෙලෙස් ගින්නට මහා මේඝයක් වනසේක දෙවි මිනිසුන්ට එකම ශාස්ත්‍රෝ වනසේක දිවාකර වනසේක අහිංසාවාදී වනසේක ජේෂ්ඨ වනසේක ශ්‍රේෂ්ඨ වනසේක අප්‍රමේය වනසේක තාදී වනසේක උභබානී වනසේක අදේවවාදී වනසේක තථාගත වනසේක බුදුරජාණන් වහන්සේ අනන්ත වූ සිල් ඇතිසේක අනන්ත වූ සමාධි ඇතිසේක අනන්ත වූ ප්‍රඥා ඇතිසේක අනන්ත වූ විමුක්තිය ඇතිසේක අනන්ත වූ විමුක්ති ඥාන ඇතිසේක මහා කරුණා ඇතිසේක මහා ප්‍රඥා ඇතිසේක මෙසේ අනන්ත වූ අප්‍රමාණ ගුණ ඇත්තා වූ ගෞතම නම් වූ බුදුරජාණන් වහන්සේට මේ සුවඳතේ සුවඳ දුම් පූජා කරමි පූජා වේවා මේ පිරිසිදු සිසිල් පැන් පූජා කරමි පූජා වේවා මේ ප්‍රණීත ආහාර පූජා කර
තිස්ව්‍යංජන සහිත වූ මේ රාජ භෝජන පූජා කරමි. පූජා වේවා. මේ සුමිහිරේ කැවිලි පළතුරු පූජා කරමි. පූජා වේවා. මේ පිරිසිදු දැහැත් පූජා කරමි. පූජා වේවා. මේ සුවඳති සුවඳ මල් පූජා කරමි. පූජා වේවා. මේ සියලු පූජාව මාගේ ස්වාමියෝ මගේම බුදු පියාණන්ෝ මගේම බුදු මෑණියන්ෝ ගෞතම නම් වූ බුදුරජාණන් වහන්සේට මාගේ නිර්වාණ ශාන්තිය පතා සංසාර දුකින් අත මිදීම පතා පූජා කරමි. පූජා වේවා. පූජා කරමි. පූජා වේවා. පූජා කරමි. පූජා වේවා. සාදු සාදු සාදු. බෝධි වන්දනාව සහ ත්‍රිවිධ චෛත්‍ය වන්දනා කරමු. එකටම වන්දනා කරන්න. යස්ස මූලේ නිසින්නෝව සම්භාරි විජයං අකා පත්තෝ සම්බන්්‍යුතං සත්තා වන්දේ තං බෝධිපාදපං ඉමේතේ මහබෝධි ලෝකනාතේන පූජිතා අහංපිතේ නමස්සාමි බෝධිරාජානමස්තුතේ වන්දාමි චේතියං සම්බං සම්බඨානේසු පතිට්ඨිතං සාරීරික ධාතු මහබෝධින් බුද්ධ රූපං සකලං කායේන වාචා චිත්තේන පමාදේන අච්චයං කම්මේ භන්තේ භූරේ පඤ්ඤ තථාගත කායේන වාචා චිත්තේන පමාදේන මයාකතං අච්චයං කම්මේ ධම්ම සම්දිට්ඨික අකාලික කායේන වාචා චිත්තේන පමාදේන මයා අච්චයං කම්මේ සංඝ සුපටිපන්න
අනුත්තර සාදු සාදු සාදු. හොඳයි, මේ මොහොතේදී මේ පින්වත් සෑම දෙනාම බොහොම ශ්‍රද්ධා ගෞරවයෙන් යුක්තව දහඩිය මහන්සියෙන් හරිහම්බ කරගන්නට යෙදුණු වස්තුව ධනය ප්‍රණීත දාන වස්තුන් බවට පරිවර්තනය කරලා සේනාසනයට පමුණවාගෙන එම දානය අග්‍රකොටස අග්‍රභාගය අග්‍රගුණ ඇති ලෝතුරා තථාගත මාමෑණී දසබලධාරී සර්වඥ රාජෝත්තමයාණන් වහන්සේගේ අනන්ත ගුණයන් උදෙසා විශේෂ පූජා මහානීය පින්කමක් හැටියට දෙතිස් ව්‍යංජන සහිත වූ රාජභෝජන පූජාවන් බොහොම ගෞරවාන්විතව දෝතින් දරාගෙන අනන්ත සම්බුදු ගුණයන් සජ්ජායනා කරමින් මෙම සම්බුද්ධ මන්දිරයේ වෙත වඩමවාගෙන බොහොම ගෞරවයෙන් යුක්තව තැන්පත් කරන්නට යෙදුණ හිම දෙනාම තිසරණගත පංචශීලයේ පිහිටන්නට යෙදුණා. බොහොම ශ්‍රද්ධා ගෞරවයෙන් යුක්තව අනන්ත ගුණ සමුදායන් ගුණ වන්දනා කරමින් මේ මහානීය පින්කම අද දවසේදී තිෂ්ඨ සිද්ධ කරන්නට යෙදුණි. ලෞතුරා තථාගත බුදුරජාණන් වහන්සේගේ අනන්ත ගුණයන් උදෙසා යම් කිසි කෙනෙක් පැහැදෙනවා කියලා කියන්නේම පින්වත්නි මේ ලෝකේ අග්‍රම වූ ගුණයන් කෙරෙහි පැහැදුනා කියන එක, අග්‍රම දේ පැහැදුනා කියන එක. බුදුරජාණන් වහන්සේ තරම් මේ තුන් ලෝකේම ගුණදරා සිටිය එකදු උතුමන් වහන්සේ නමක්වත් මේ ලෝක ධාතුව තුල විද්‍යමාන වන්නේ නැහැ. අතීතයේ වැඩ සිටියා නම් අප ලෞතුරා බුදුරජාණන් වහන්සේ මෙන්ම අනන්ත ගුණදරා සිටින බුදුරජාණන් වහන්සේ නමක්මයි. අනාගතයේ ලෝ පහළ වෙනවා නම් එබඳු ගුණයකින් යුක්ත වූ මහෝත්තමයාණන් වහන්සේ නමක්. අප ලෞතුරා බුදුරජාණන් වහන්සේ මෙන් අනාගතයේ ලෝකේ පහළ වෙන එබඳුම වූ බුදුරජාණන් වහන්සේ නමක්මයි. ඒ නිසා අපි හැම දෙනාටම අතිශය දුර්ලභව ලැබුණු මේ මනුස්ස ජීවිතය තුළ ඒ ලෞතුරා බුදුරජාණන් වහන්සේ සරණ යන්නට තරම් අපි හැම දෙනාම මහා භාග්‍යවන්තයෝ බවට පත් වුණා. ශ්‍රී සද්ධර්මයේ සරණ යන්නට, ආර්ය මහා සංඝරුවන සරණ යන්නට තරම් අපි හැම දෙනාම මහා පුදුම විදිහේ වාසනාවක් උදාවන්නට යෙදුණා. ඒ නිසාමයි මේ උතුම් වූ මහානීය පින්කම් හැම දෙනාම අපමණ ශ්‍රද්ධා ගෞරවයෙන් යුක්තව සිදු කරන්නට යෙදෙන්නේ. ඒ නිසා අද දවසේදී ඒ ලෞතුරා බුදුරජාණන් වහන්සේගේ අනන්ත සම්බුදු ගුණයන් උදෙසා උතුම් වූ දහවල මහා සම්බුද්ධ පූජාවන්, දෙතිස් ව්‍යංජන සහිත වූ රාජ භෝජන පූජාවන් පූජා කරගන්නට යෙදුණා කියන සතුට ඇති කරගන්නට ඕන. එසේ අපි හැම දෙනාම මේ රැස් කරගන්නට යෙදුණු සියලු කුසල සම්භාර ධර්මයන් අපි අනුමෝදන් කළ යුතු ඇත්තන්ට අනුමෝදන් කරමු. අපි බ්‍රහ්ම ලෝක වාසී සියලු බ්‍රහ්ම රාජවරුන්ට මතු මේ මහා භද්‍ර කල්පයේ සම්මා සම්බුද්ධත්වයට පත් වෙන මෛත්‍රී මහා බෝසතාණන් වහන්සේ ප්‍රදාන හේ දිව්‍ය සමූහයාට අපි ආරාධනා කළා. දෙදෙව්ලොවට අධිපතිත්වය දරන ශක්‍ර දේවීන් උත්තමයා ප්‍රධාන කොට ඇති විරූඪ විරූපාක්ෂ වෛශ්‍රවණ දතරාෂ්ට සතරවරම් දිව්‍ය රාජවරුන්ට සදේවාසී දසදහසක් සක්වල අනන්ත සක්වල දිව්‍ය දෙව් බඹුන්ට, ඒ වගේම භූමස්ත තලස්ත ආකාශ ආදී වශයෙන් නාග ලෝකේ වාසය කරන්නා වශයෙන් අපරන්න සේනාසන ස්ථානයේ සුරක්ෂා කරමින් වැඩ සිටින සියලු දේව දේවතාවුන් වහන්සේලාට සමස්ත දිව්‍ය රාජ මණ්ඩලයන්ටත් අපි බොහොම ගෞරවයෙන් යුක්තව ආරාධනා කළා. ඒ සියලු දේව දේවතාවුන් වහන්සේලා තමන්ගේ දෑතින් කළා හා සමානව මෙපින් අනුමෝදන් වන ලබත්වා දිව්‍ය ආශිර්වාද සම්පත්තියෙන් වඩා වර්ධනය කරගනු ලබත්වා දෙවියන් ප්‍රාර්ථනීය බෝධිඥානයකට අනුව අමා මහ නිවනේ සැනසීම ලබත්වා කියලා පුණ්‍යානුමෝදනා කරමු. ඒ වගේම විශේෂයෙන් අපවත් වී වදාළ ත්‍රිනිකායික මහා සංඝ රත්නයටත්, ඒ වගේම වනවාස
මේ උතුම් වූ ශ්‍රේෂ්ඨ සංඝ සභාව පිහිටුවා වදාළ බෝධිසත්ව ගුණෝපේත වතුරුවිල මහානායක මහා ස්වාමීන්ද්‍රයාණන් වහන්සේලාටත් එවැගේම අපවත් වී වදාළ සියලු මහානායක ස්වාමීන්ද්‍රයාණන් වහන්සේලාට මේ අරණ්‍ය ස්ථානයේ ආරම්භ කොට වදාළ අතිපූජනීය කොස්සේනාගාරයේ ගෞරවනීය නායක ස්වාමීන් වහන්සේ තුළ අපවත් වී වදාළ සමස්ත සංඝ පිහිටුරුන් වහන්සේලාටත් මෙපින් හේතු වේවා පරලොව ජීවිතයන් සුවදායී කරගනු ලබත්වා අමා මහා නිවනින් සැනසීම ලබත්වා කියලා පුණ්‍යානුමෝදනා කරමු. ඒ වගේම ගෞරවනීය මහා සංඝරත්නය නමින් මිය පරලෝ යන්නට යෙදුණු මව්පිය ගුරුවරු බන්දු හිත මිත්‍රාදී සකල ඥාති සමූහයාටත් මේ උදාර පින්කම් සංවිධානය කරලා අතිශය අලංකාර ලෙස මේ කටයුතු ඉෂ්ට සිද්ධ කරලීමට සියලු ආකාරයෙන් කටයුතු සංවිධානය කරන්නට යෙදෙන ඒ පින්වන්ත හැම දෙනාටමත් මේ පින්කම වටා ඒකරාශීව කටයුතු කරන්නට යෙදෙන මේ පින්වන්ත හැම දෙනාගේමත් නමින් මිය පරලෝකයේ සියලු ඥාති වර්ගයාටත් ඒ වගේම සිව්පසෙන් එප උපස්ථාන කරමින් මිය පරලෝ යන්නට යෙදුන සියලුම දායකාරකාදී පින්වත් හැම දෙනාටමත් ලංකාවාසී ලෝකවාසී මේ අරණ්‍ය සේනාසනය ඇසුරු කරගෙන නොයෙක් පින්කම් සිදු කරන්නට යෙදෙන සියලු දෙනා නමින් මිය පරලෝකයේ සියලු ඥාති වර්ගයා මේ පින් අනුමෝදන් වනු ලබත්වා පරලොව ජීවිතයන් සුවදායී කරගනු ලබත්වා මහා මහා නිවනින් සැනසීම ලබත්වා කියලා පුණ්‍යානුමෝදනා කරමු. ඒ වගේම වැඩමවා වදාළ වැඩ සිටින මහා සංඝරත්නයටත් තුම් ආශිර්වාදයක් වේවා. ඒ වගේම මේ පින්කම් සංවිධානය කරන්නට යෙදෙන කටාරම්පුර ආරණ්‍ය සේනාසනස්ථ කාර්ය සාධක සමිතියේ පින්වන්ත සියලුම උපාසක උපාසිකාවන්ටත් ඒ වගේම රාහුල මාතා කුලගම සමිතියේ පින්වන්ත සියලුම මෑණිවරුන්ටත් ඒ වගේ මේ පින්කම වටා නොයෙක් විදිහට සහ සම්බන්ධ වෙන මේ ග්‍රාමවාසී සියලුම පින්වත් හැම දෙනාටමත් ඒ වගේම ලංකාවාසී ලෝකවාසී මේ අරණ්‍ය සේනාසනය සම්බුද්ධ ශාසනය ඇසුරු කරගෙන අනන්ත අපරිමිත වූ කුසල ධර්මයන් සිදු කරන සියලුම දායකාරකාදී පින්වතුන්ටත් අපි මේ මොහොතේදී ආශිර්වාද කරනවා. ත්‍රිවිධ රත්නය අනන්ත සුවිසි ගුණානුභාව බලයෙන් පින් කැමැතු අනුමෝදන් වූ දෙවියන්ගේ දේව රැකවරණයෙන් මේ සිදු කරන්නට යෙදෙන උදාර කුසලයන්ගේ අනන්ත ආශිර්වාද බලයෙන් ඒ වගේම විජයශ්‍රී බෝධිම රාජානන් වහන්සේගේ අපමණ අනුවසයෙන් ශ්‍රී දන්ත දළදා වහන්සේලා ප්‍රදාන කොට ඇති සත්මහා ධාතුන් වහන්සේලා ද්‍රෝණයක් ශ්‍රී සර්වඥ ධාතුන් වහන්සේලා වැඩ සිටින ස්වර්ණමාලි මහා චෛත්‍ය රාජානන් වහන්සේගේ අපමණ අනුවසයෙන් මේ හැම දෙනාටම මෙලොව වශයෙන් නිදුක් වේවා නිරෝගී වේවා සුවපත් වේවා දිගාසිරි සම්පත්තිය සැලසේවා කරන කියන ධාර්මික රැකී ආරක්ෂා වෙළඳාම් ගොවිතැන්පත් ආදී සර්වප්‍රකාරයෙන්ම සඵල වේවා හැම දෙනාගේම ධාර්මික අදහස් මුදුන්පත් වේවා දරුවන්ගේ අධ්‍යාපන කටයුතු දිනින් දින දියුණු තුණු වේවා හැම දෙනාගේම ජීවිත තුළ සතුට සමාදානය අභිවෘද්ධිය සැනසෙල්ල උදා වේවා මෙලොව සැනසීම පරලොව සැනසීම උතුම් වූ කල්යාණ මිත්‍ර ඇසුර කල්යාණ ශ්‍රී සද්ධර්ම ශ්‍රවණයේ යෝනිසෝ මනසිකාරයෙන් යුක්තව ධම්මානුධම්ම පටිපත්තියෙන් පරිපූර්ණව මහා නිවනින් සැනසීම පිණිස මේ උදාර කුසල ධර්මයන් අප සෑම දෙනාටම හේතු වාසනා උපනිශ්‍රය වේවා කියලා ප්‍රාර්ථනා කරගන්නවා. ඒ ප්‍රාර්ථනා සහිතව හැම දිනාටම සිතක් ශාන්තියක් අභිවෘද්ධියක් සැලසේවා කිය සංඝ රත්නය ආශිර්වාද කරනවා. හැම දිනාම වන්දනා කරගන්න. සුඛී හෝත අභිවාදන සීලිස්ස නිච්ඡං වද්ධාපචායිනෝ චත්තාරෝ ධම්මා වඩ්ඩන්ති ආයුවන්නෝ සුඛං බලං ආයුරාරෝග්‍ය සම්පatti සග්ග සම්පatti මේවච අතෝ නිබ්බාන සම්පatti හිමිනාතේ සමිජ්ජතු. සුවපත් කමා සාදු සාදු
සාදු අනුමෝදන්. කමාමි කමිතං සෝපස්තේ 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 සෝපස්තේ